අපි රසමරස මෑකරල් කරි එකක් හදමු. මම ඔයාලට ඔයිට කලිනුත් මෑකරල් කරි එකක් කොහොමද හදන්නේ කියලා කියලා දුන්නා. හැබැයි මම මේකෙදී තෙල් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් කලින් එකේදී මම කියලා දුන්නා මෑකරල් එක චුට්ටක් ටෙම්පරාදු කරගෙන කොහොමද හදන්නේ කියලා. නමුත් අද මම තෙල් පාවිච්චි නොකර රසමරස මෑකරල් කරි එකක් තමයි හදන්නේ. මෙන්න මේ විදිහට මම මෑකරල් ටික අරගෙන චුටියට කපාගෙන මෙන්න මේ දේවල් ටික ලෑස්ති කරගන්නවා. ලුණු සුදු ලුණු අමු මිරිස් ඊට පස්සේ රම්පේ කරපිංචා මෙන්න මේ දේවල් ලෑස්ති කරගෙන භාජනයක් අරගෙන අපේ මෑකරල් ටික දාගන්න ඕනේ. ඊට පස්සේ අපි ලෑස්ති කරගත්ත ලුණු සුදු ලුණු රම්පේ කරපිංචා අමු මිරිස් මෙන්න මේ දේවල් ටික මේකට දාගන්න ඕනේ. ඊට පස්සේ මේකට මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, තුන පහ කුඩු ටිකක් මෙන්න මේ විදියට දාලා කලවම් කරගන්න. කුරුඳු කෑල්ලකුත් දාන්න අමතක කරන්න එපා. තව උළු හාල් ටිකකුත් දාගන්න ඕනේ. සූදුරු කුඩු ටිකකුත් දාගන්න. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මිටිකිරි ටිකක් දාලා මේක හොඳට කලවම් කරගෙන උයා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාලට මේ වෙලාවේදී ලුණු දාගන්න පුළුවන්. මම මේක ටිකක් නටාගෙන එනකොට මම තක්කාලි ටිකක් එකතු කරගන්නවා. ඔයාලට තක්කාලි නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම තියෙන නිසා එකතු කරගන්නවා. මෑකරල් ටික ටිකක් තැම්බෙන්නත් ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට එහා මෙහා කරමින් හොඳින් උයා ගන්න.
ඔන්න දැන් අපේ මෑකරල් එක හොඳට සෙට් වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී ඔයාලට ලිපෙන් බා ගන්නත් පුළුවන්. ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේකේ හොදි ගතිය ටිකක් වැඩි. තව ටිකක් මේක හිඳෙන්න තියන්න ඕනේ කියලා. ඉතින් තව ටිකක් ඔයාලට මේක හිඳෙන්න තියන්නත් පුළුවන්. ඉතින් මට නම් දැන් මේ ගාන ඇති වගේ. මොකද හොදි ටිකක් තියෙන්න ඕනේ කියලා මං හිතනවා. ඉතින් ඔයාලත් මේ විදිහට try කරලා බලන්න. මම තෙල් පාවිච්චි කරේ නෑ මේ වෙලාවේදී. ඉතින් තෙල් කන්න බැරි අයට මෙන්න මේ විදිහට රසට ගුණට මේ විදිහට මෑකරල් එක හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද අපි අපේ මෑකරල් එක හදාගත්තේ. ඉතින් මේක හරිම රසයි. ඔයාලා අනිවාර්යයෙන්ම හදන්න වැඩිපුර එළවලු ආහාරයට ගන්න. ඉතින් අපි තව වීඩියෝ එකකින් ආයෙ දවසක හම්බෙමු. එතකම් පරිස්සමින් ඉන්න. සුබ දවසක්.